අයිබෝවන් අද මං කල්පනා කරා මේ හොටෙල් මමත් හොටෙල් ෂේත්‍රයට සම්බන්ධ රැසිගාවක් කරන නිසා හොටෙල් ෂේත්‍රයේට මොනවද ලංකා හොටෙල් ෂේත්‍රයට මොනවද දියුණු වෙන්න ඕනේ කියලා මගේ යෝජනා ටිකක් මේවා කට්ටිය පිළිගන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මේ මගේ යෝජනා ටිකක් තියෙන්නේ මම කියන්නම් මොනවද ඒ කියන්නේ සාමාන්‍ය වෙන්න ඕනි කියලා ලංකාවේ මගේ අදහස අංක එක විදිහට මම දකිනවා ලංකාවට එන සංචාරකයන්ගෙන් අදහසක් ගන්න ඕනේ හොටෙල් ක්ෂේත්‍රයට මොකද කරන්න පුළුවන් ඒ කියන්නේ අපේ අඩුපාඩු මොනවද හදාගන්න ඕනේ ඒවා කියලා කමෙන්ට් ගන්න ඕනේ තමයිකට අපේ සංචාරක හෝටල් වෙන අය දේ කරනවා රජයේ මට්ටමින් ඒ දේ වෙනවද ඒකට හරියට ඒක අධීක්ෂණය වෙනවද කියන එක ප්‍රශ්න අපි දන්නේ නැහැ ඒ ගැන පොඩ්ඩක් රජයේ මැදිහත් වෙලා ඒ දෙයක් කරනවා නම් හොඳයි සංචාරක හෝටල් වෙන නම් ගොඩක් අය කමෙන්ට් ගන්නවා පස්සේ අපේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඉන්නවනේ. ඒ කියන්නේ සංචාරක අමාත්‍යාංශය වගේ. ඒගොල්ලොන්ට විදේශ රටවල් වල ලෝකේ ජනප්‍රිය දෙනවනේ තායිලන්තය, ප්‍රංශය, පැරිස් ඒ වගේ වියට්නාමය කියලා අපිට ගොඩක් ගන්න පුළුවන් රටවල් තියෙනවා. ඒ රටවල් වල මැලේසියාව හරි ඒ රටවලට ගිහිල්ලා මොනවද ගන්න පුළුවන් ඒක ඉස්සරත් ඔය දේවල් නම් කරා හැබැයි වැඩේ නම් උන්නේ නැහැ මොකද කට්ටිය සංචාර වලට යනවා විතරයි වැඩේ නම් උන්නේ නැහැ ගිහිල්ලා ඒගොල්ලෝ මොනවද තියෙන්නේ ඒ ගැන මොනවද අධ්‍යයනයක් කරලා එනවා නම් හොඳයි ඔක්කොටම කලින් මේ එතකොට අනිත් දේ තමයි ලංකාවේ දැන් ප්‍රධානම ආදායම් මාර්ගයන් තුනෙන් එකක් තමයි සංචාර ව්‍යාපාරය කියන්නේ. එතකොට අපේ රටේ මම එක දවසක් කතා කරා අපේ අධ්‍යාපන ක්‍රමය ගැන. එතකොට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව එකතු වෙන්න ඕන කියනවා. මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට කියන්නේ අපි දැන් අධ්‍යාපනයක් වගේ කියන්නේ සාමාන්‍යයෙන් මූලික දේ රැකියාව වෙළඳපොළ මූලික කරන්නේ මේ ඒ කියන්නේ රටක අධ්‍යාපනය හැදෙන්න ඕනේ. තව දේවල් තියෙනවා ගොඩක්. මම කියන්නේ මේක අංශයක් විතරයි. එතකොට ඒ වෙනකොට අපි දැන් රටේ මූලික ආදායම වෙන අංශ තුනක් තියෙනවා. අංශ තුනෙන් එකක් තමයි සංචාර ව්‍යාපාරය. එතකොට ඉතින් අපේ අධ්‍යාපනයේදී කියන්නේ අපිට කියමුකෝ සාමාන්‍ය උසස් පෙළටවත් සාමාන්‍ය පෙළෙන් පස්සේ ඉඳලවත් ළමයට විෂයන් ඒකට හැමදේම නෙමෙයි පොඩි හරි අවබෝධයක් ලබා දෙනවා හරි කියන්නේ මම හිතනවා A level ආර්ට් කොමර්ස් ඒ වගේ තියෙන මැත්ස් සයන්ස් තියෙනවා වගේම ටුවරිසම් කියලා සබ්ජෙක්ට් එකක් එකතු වෙනවා හොඳයි කියලා තමයි මගේ අදහස. මොකද අපිට ප්‍රධාන ආදායමක් වෙන දෙයක් නිසා. ඒ කියන්නේ දැන් ළමයි ඉස්කෝලේකින් අවුට් වුණාට පස්සේ එයාට අයිතන හොටෙල් ස්කූල් එකනේ යාට ඉගෙන ගන්න තියෙන පොඩි කාලයක් නැත්නම් අවුරුදු 13ම ඉගෙන ගන්න අදාළම නැති විෂයන් ටික. ඒ වගේ තමයි ලංකාවේ කියන්නේ තියෙන ආගමික කලාප තියෙන. එතකොට සංස්කෘතික කලාප තියෙන. එතකොට ස්වාභාවික පැති තියෙන. එතකොට විනෝදාශ්‍රය සපන්න. ඒ වගේ වෙන වෙනම සංචාර කලාප පිටවන්න ඕනේ කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒතකොට සංචාරකයනකොට ඒ ගැන දැනුවත් කරන්න මේ පැතිවල තමයි මෙහෙම කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න ඇති වෙලා තියෙනවා සමහරකට ඔය රෑට නයිට් ක්ලබ් කරේ මොනවා ඩීජේ පාටි මොනවා හරි දැම්මම ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු කියන්නේ ගමේ ඉන්න මිනිස්සු කම්ප්ලේන් කරනවා ඊට පස්සේ පොලිසියෙන් එනවා ඒක ඉතින් වැරදි මේක කියන්නේ මිනිසුන් අමීර අත්දැකීමක් වෙන සංචාරකයන්ට ඒගොල්ලෝ ලක්ෂ ගණක් වියදම් කරලා ඉන්නේ අපේ ඉතින් ඒවට වෙනම කලාප පිටවනවා නම් ඔක ගැටලුවක් වෙන්නේ නැහැ මොකද අපි හිතමුකෝ නුවර ටවුන් එක මැද වගේ ඔය දෙයක් කරන්න බෑනේ අනුරාධපුරේ කරන්නත් බෑනේ එතකොට ඒ කලාප වලට වෙන් කරලා තිබ්බනම් ඔය ගැටලුවක් වෙන්නේ නැහැ ඒකට සංචාරක දැනුවත් කරන්නත් ඕනේ ඒගොල්ලෝ දන්නේ නැහනේ මේ දේවල් එතකොට විශේෂ සංචාරක කලාප මම කලින් කියපු එකටම සම්බන්ධයි. ඒ කියන්නේ ලෝක රටවල් වල තියෙනවා දැන් ලංකාවේ තියෙනවා දැන් ඔය කියනවා අපි කියමුකෝ දැන් පන්සලක් තියෙන පැත්තක විනෝද වෙන්න බෑ සංචාරක විනෝද වෙන්න ලෝකේ වගේ දැන් ගොඩක් තියෙනවා. එතකොට විශේෂ කලාප පිහිටවලා ගොඩක් රටවල වෙරළ කලාප වගේ නම් ඊට පස්සේ තියලා කියන්නේ එතකොට බදු සහන මොනවා හරි දෙන්න පුළුවන් ඒ දේවල් දීලා විශේෂ පොලිස් ආරක්ෂාවක් දීලා පාලි පනමේන්තු පනතකින් වගේ ඒ වගේ දෙයක්ම කරනවා නම් හොඳයි මොකද දැන් ඔය අපි කියමුකෝ නයිට් ක්ලබ් තියෙනවා එතකොට කැසිනෝ තියෙනවා ඒ වගේ දේවල් ලංකාවේ හැමතැනම කරන්න බෑනේ ඒකට ආගමික මේ වගේ ප්‍රශ්නත් වෙනවා විශේෂ කලාපයකින් පිහිටවුවා නම් කලාපයක පිහිටවුවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට ඒකෙම තමයි මේ කලාප වලට විශේෂ පොලිස් ආරක්ෂාවක්. ඒ කියන්නේ සංචාරක වෙනුවෙන්ම දෙන්න පුළුවන් නම් හොඳයි. ඒගොල්ලන්ගේ
ඒ පොලිසිය විශේෂයෙන් පුහුණු කරපු කට්ටිය. ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම හරි වෙන භාෂාවල් පුහුණු තියෙන අපේ දැන් පොලිසිය නිලධාරීන් ලෝක ගැටලුවක් වෙන සංචාරකයොත් එක්ක ගනුදෙනු කරද්දී භාෂා ගැටලු වෙනවා. මේ ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඉතින් ඒකට අපි අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලොන්ට ඒ කියන්නේ ඒ වගේ දැනුවත් කළා කොහොමද සංචාරකයොත් එක්ක ගනුදෙනු කරද්දී අපේ කට්ටිය වගේ නෙමෙයි. ලංකාවේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගනුදෙනු කරනවා වගේ නෙමෙයි වෙනස්. ඒගොල්ලන් හිතරි දෙන්නේ නැති වෙන්න ගනුදෙනු කළා. එතකොට විශේෂ ඇඳුමක් වුණත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කියන්නේ ප්‍රියමනාප පුද්ගලයෝ ඇඳුමුණත් අර පොලිස් ඇඳුම් ඒ සාමාන්‍ය දකින්න ඇඳුම නැතුව වෙන එකක් තියෙනවා නම් හොඳයි. ඒ වගේ තමයි මේ සංචාරක මඟ පෙන්වන්නෝ රියදුරුන්ටත් මනා පුහුණුවක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒකටම සම්බන්ධව කියන සංචාරකින් සිදුවන මුදල් වංචා කිරීම, ගසා කෑම, ඒකට සංචාරක මඟ පෙන්වන්නවා වගේ ඉන්නවා. අපි කපුටු කියන්නේ ඒ වගේ මිනිසුන්ගෙන් ගොඩක් ප්‍රශ්න වෙන අපි දැකලා තියෙනවා වීඩියෝ වල නම් කියන බ්ලොගර්ස්ලාගේ එහෙම ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. ඒ වගේ කරදර කරන එක බෑඩ් පික්චර් එකක් එන්නේ අපේ රට ගැන. ඒකට සංචාරක අර බ්ලොග් කරන්න යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් මම දැක්කම අර ළඟදී ඔය ඩ්‍රෝන් එකක් අත්අඩංගුවට අරන් තිබුණා. යාළුවෝ ලොක් කරන කෙනෙක් වෙන්න සමහරක් විට ඒ වගේ කට්ටිය පොඩ්ඩක් අඳුනගෙන 100% කරන්න බෑ. ඒ අඳුනගෙන මේ මිනිසුන්ට පොඩි සහනයක් දුන්නා නම් ඒගොල්ලෝ අපිට නොමිලේනේ ප්‍රචාරණයක් දෙන්න ලංකාව ගැන. ඒගොල්ලෝ ගැනත් පොඩ්ඩක් මොන සහනයක් දෙන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලට හොඳයි. අර මේ ඩ්‍රෝන් එකක් අත්අඩංගුවට අරන් තිබුණා. ඒ වගේ දේවල් පොඩ්ඩක් බලන්න ඕනේ. මෙයා කවුද කින්ද මන්ද කියලා බලලා පොඩි සහනයක් දුන්නා නම් හරි. එතකොට මත්පැන් දුම් වැටි සංචාරක කට්ටියක් යනක ඕනේ නැහැ කියලා ඒකට අපි අත්දැකීමෙන් දන්නවා. අනිවාර්යෙන් ඒ දේවල් සංචාර ව්‍යාපාරයකට ඕනේ. අපේ රටේ මොන මේ ආගමික සංස්කෘතික පසුබිමක් තිබ්බත් ඒ වගේ දැන් කලාපේ මත්පැන් දුම් වැටි අනිත් රටවල් වලට සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒගොල්ලෝ එනකොට අපේ රටවලදී ඇත්තටම බජට් නිසා තමයි අපේ රටවල් තෝරගන්නේ. නැත්නම් ලොකු විශේෂ හේතුවක් නැහැ. එතකොට ඉතින් කලාපේ කියන්නේ ඉන්දියාව, තායිලන්ත අපිට තරගයක් තියෙන රටවල් වලට සාපේක්ෂව මිල අඩු වෙනවා නම් හොඳයි. එතකොට ඒගොල්ලෝ ඒව බලලා එන්නේ. අපි කොච්චර නැහැ කිව්වත් අපේ කට්ටිය. ඒ වගේ තමයි දැන් ගොඩක් තියෙනවා අපේ රටේ සමරිසි පුද්ගලයන්ට රීති නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තහනම් ගණිකා වෘත්තියත් එහෙමයි. මගේ අදහස දැන් ගොඩක් ආගමික මේ දිනක විරුද්ධ වෙයි මේකට. ඒනට ඒවට යම්කිසි ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් හොඳයි. මොකද සමහර සංචාරක වෙනකොට ඒවත් බලලා එන කට්ටිය ඉන්නවා. මොකද පිටරටවල ඉන්නවනේ ඒ වගේ මිනිස්සු. බලන මේ රටේ මේවා ලීගල්ද ඉලිගල්ද කියලා බලනකොට ඒගොල්ලෝ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් නෑ. උනාට ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා නැති කට්ටියනේ එනකොට ඒගොල්ලෝ පොඩ්ඩක් බලනවා මේ රට මෙහෙම එකක් නේද මට ඇවිල්ලා ප්‍රශ්නයක් වේද දන්නේ නෑ. ඒ වගේ දේවල් නිසා ඒ දේවලුත් යම්කිසි 100%ක්ම කියන්නේ අර සමහර රටවල් වල වගේ නෙමෙයි. යම්කිසි පොඩි සහනයක් කියන්නේ යම්කිසි නීතිමය මට්ටමේ පොඩි නීති රිහි කිරීමක් වෙනවා නම් හොඳයි කියලා හිතන කට්ටිය මොනවා කියේද දන්නේ නෑ. මගේ යෝජනාව ඒක තමයි. තානාධිපති කාර්යාලවල ප්‍රචාරණයක් වෙන්න ඕන. ඇත්තට තානාධිපති කාර්යාල රටවල පිහිටවන එක අරමුණක් තමයි අපේ සංචාර ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන එක. හැබැයි දැනට ඒ දේවල් වෙනවද කියලා සැකයක් තියෙනවා. ඒ ගැනත් මොනවා හරි වෙනවා නම් හොඳයි. ඒකට සංචාර ව්‍යාපාරයට දැන් වෘත්තිකයෝ ගැනත් හිතන්න ඕන ඉස්සරහට. එතකොට ඒගොල්ලන්ට තියෙන දෙයක් තමයි කියන්නේ වෘත්තිකයෝ කියන්නේ හොටෙල් ක්ෂේත්‍රය සම්බන්ධ මඟ පෙන්වන්නෝ ඒ වගේ කට්ටිය. ඒගොල්ලන්ට මොනවා හරි ඒ කියන්නේ අපි හිතපන් ස්වාභාවික විපත් වෙනවා කොරෝනා වගේ දේවල් එනවනේ. ඒගොල්ලන්ට මොනවා හරි ඒ කියන්නේ අපි හිතමුකෝ බොන්ඩ් එකක් වගේ දෙයක් පිහිටවලා ඒක ජොබ් වල සුරක්ෂිතතාවය තියෙන හොඳයි. මොන නැත්නම් අලුතෙන් කට්ටිය එන්න කැමති නැති වෙනවා. එතකොට කළෝ වෙන්න පුළුවන්. ඒකට තමයි උතුරු කලාපේ මූලික කරගෙන ඒක උතුරු ඒ වගේ යාපනයේ ඊට මන්නාර පැත්තේ දූපත් තියෙනවා. ඊට පස්සේ උතුරු කලාපේ මොකද දියුණු වෙන්න කරන්නත් ඕන නිසා ඒ කලාපයේ මේව කරගෙන විශේෂිත සංචාරක කලාප හදන්න බලන්න. ඒකට මන්නාරම යාපන සයිඩ් එකේ තියෙන දූපත් අරගෙන නිකන් මාලදිවයිනට සමාන විදිහට ඒක රිසෝට් ගහලා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය දිනු කරගමන් ඉතින් අනිත් අනිත් ක්ෂේත්‍රات ඉතින් දිනු වේගෙන එන්න ඕනේ. නැත්තම් එකක විතරක් කරන දෙන්නත් හොඳ නැහැ. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ ඒතකොට මොකද හැම දෙයකම නිමක් තියෙන්න ඕනේ. තුනක්
බැලන්ස් වෙන්න ඕනේ. කියන්නේ සංචාරක ව්‍යාපාර, අනිත්‍ය ව්‍යාපාර හැම දෙයක්. ස්තුතියි.